හලෝ good morning මොකක්ද ඔය කරලා තියෙන්නේ ඔක්කොම ටොයිස් ටික ඇදලා good morning කියන්න හලෝ ලංකනින් මෙල්බන් YouTube channel එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා කොන්නේ නම් නිකම් පිස්සන් කොටුවක් වගේ මම උඩට කළ වැදගෙන ඉන්නේ. ඉතින් මම දත් මැදලා මූණ හොදගත්තා. තාම වොෂ් දැම්මේ නැහැ අපි. මේ ළමයා හොඳට කුකු බීලා ඉන්නේ. ඉතින් අද ෆ්‍රයිඩේ දවසක්. ඉතින් මගේ vlogs බලන අය දන්නවා මම ෆස්ට් ටර්ම් එකේ ඉස්කෝලේ මේ දවස්වල part time තමයි වැඩ කරන්නේ. ඉතින් සවුන්ද අඟහරුවාද බදාදා දවස් තුන විතරයි මම ඉස්කෝලේට යන්නේ. ඉතින් Thursday Friday ගෙදර චූටි පැංචා එක්ක. ඉතින් ඒ නිසා Friday ඉස්සර නම් අපි මම full වැඩ කරනකොට ස්ලයිවි මාවි Friday හවසේ තමයි grocery shopping ගියේ. ඉතින් ඒත් මම දැන් ගෙදර ඉන්න නිසා Friday උදේට මම යනවා ගොඩක් වෙලාවට පැංචා එක්ක shopping ටික කරලා ඉවර කරන්න. ඉතින් එතකොට ස්ලයි ගෙදර ආපුවම අපි දෙන්නට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නිසා. ඉතින් අද ඒ හින්දා අපි අරන් එන්නේ ඔයාලට චූටි පුතා එක්ක grocery shopping කරන vlog එකක්. පොඩ්ඩක් ස්පෙෂල් මොකද දැන් මෙයා ටිකක් ලොකු හින්දා මෙයාව අර shopping trolley එකේ තියලා අරන් යන්න පුළුවන්. ඉතින් මම පහුගිය සති දෙකක ඒක try කරා. මුලම සතියේ නම් එයාට ඒක පුරුදු නැති හින්දා වැනි හෙලවි දඟල ගිහිල්ලා භාගයක් ගිහිල්ලා අඬන්න ගත්තා. ඊට පස්සේ වඩාගෙන තමයි කරන්න උනේ. ඒත් ගිය සතියේ ෂෝක් එකට හිටියා trolley එකට වෙලා. ඉතින් ඒ නිසා මං හිතුවා මේ සතියේත් හොඳට ඉඳී කියලා. එතකොට මට ටිකක් ලේසි වෙනම ප්‍රෑම් එක හරි මෙයාව බඩේ බැඳගෙන ඒ වගේ යන්න ඕනේ trolley එකේ දාගෙන යන්න පුළුවන්. චූටි බඩුවක් වගේ trolley එකේ දාගෙන යන්න පුළුවන් පොඩි පැකේජ් එකක් වගේ. මොකද චූටි පැකේජ් එක. හරි. ඉතින් අපි උදෙන්ම යන්නේ නැහැ. චූටි පැංචා දැන් නැගිටලා ඉන්නේ. දැන් හොඳටම කිරි බීලා ඉන්නේ. ඉතින් මම දන්නවා දැන්ම බ්‍රෙක්ෆාස්ට් දුන්නොත් එයා කන්නේ නැහැ. මොකද එයාගේ බඩ පිරීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න මගේ ඇඟේ නගිනවා. ඉතින් ඒ නිසා චුට්ටක් වෙලා ඉඳලා උදේවරුව මමත් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ගෙදර මෙයාත් එක්ක සෙල්ලම් කරලා මෙයා උදේ මෝර්නින් නැප් එක දැම්මට පස්සේ තමයි යන්නේ. ඇයි මොකද ඔයාට ඇටෙන්ෂන් ඕනේද? එන්න පොඩ්ඩක්. මම්මි ළඟට ගත්තා. තෝ දත් දෙක පෙන්නන්න වගේ බලන්න මී ඔයාට වෙන දත් එන්නේ නැද්ද? කෝ උඩු දත්? උඩු ඇන්දේ දත් නැද්ද? ඔයාට දත් දෙකයි දෙන්නේ. පොඩි හාපැටියෙක් වගේ. කියන්නකෝ මේ අද අපි grocery shopping යමු. ගිහිල්ලා බඩු අරගමුද? ඔයාලා කෑම කන්නද? අපිට සතියේට කන්න ඔක්කොම බඩු ගන්න එපේ. හරි. ඉතින් උදේවරුව මම පැංචත් එක්ක පොඩ සෙල්ලම් කර ඉඳලා මෙයාගේ නැප් එකෙන් පස්සේ තමයි අපි යන්නේ. මම ඒ ටිකේ පොඩි shots ටිකක් දාන්නම්. ඊට පස්සේ යන්න ලෑස්ති වෙද්දි එකතු වෙන්නම්. යා. හරි. පේනවනේ කාමරේ හැටි. ඉතින් උදේ ස්ලයි ගියාට පස්සේ මෙයා හැරුණා 6:45ට විතර. ඉතින් ඒ නිසා මම එයාව කාමරේ බිම තියලා මම මෙතන පොඩ්ඩක් ආන්සාන්සි වෙලා හිටියා. ඒත් මෙයාවට නිදා ගන්න දෙන්න එයා මගේ ඇඟේම නගින්නෙනවා. ඔව්. ඉතින් අපි දැන් කාමරේ පොඩ්ඩක් tidy up කරලා එමු. එන්න. Beneath the starlit sky, our love's secret line, like leaves we soar so high. Beneath the moonlight, soft touch your hand in mine, gets me every time. Lost in the city lights, our love's electric, right? You make me feel alive. I know July is gone. You make me feel at home in the neon glow. As the leaves change color, I dive into you when summer's fading
is the season of love. As the leaves change color, ඔනිතින් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා. ඉතින් පාන් ටෝස්ට් එකක් බටර් දාලා බිත්තරයක් එක්ක. ඉතින් ඒ වගේම මගේ ඉන්ස්ටන්ට් කොෆි එක තියෙනවා. ඉතින් මම පොඩි ක්ලිප් එකක් දැම්ම චූඩි පැංචට මම සීරියල් ටිකක් කවන්න හැදුවා. මොකක්ද ඒකේ තියෙන්නේ ඕට්සුයි ප්‍රූන්සුයි තියෙන සීරියල් එකක්. ඉතින් ඒක එයා එච්චර ආසාවක් නැහැ. එක හැන්දක්වත් කටට ගත්තේ නැහැ. අහක බලනවා එපා කියනවා. ඉතින් මං සාමාන්‍යයෙන් බලෙන් කවන්නේ නැහැ බබාලට. මොකද අපිට අර ඇහෙනවනේ සද්දේ. මෙහෙ එන්න. ඉන්නේ අපේ නෝටි බබා. කෑම කන්නේ මොකද කිරි බීලානේ ඉන්නේ. ඉතින් මං කොහොමද දැනන් හිටියා මෙයා උදේට ගොඩක් කන්නේ නැහැ කියලා. මොකද කිරි වේල් දෙකක් බිව්වා. උදේ 4ටත් නැගිටලා කිරි බිව්වා. ඊට පස්සේ ආයෙ 6:00ටත් කිරි බිව්වා. ඉතින් ඒ නිසා හොඳට කිරි බීලා ඉන්න නිසා මේ තව ටිකක් පහ වෙලා තමයි මෙයා උදේට කන්නේ. ඉතින් ඒ නිසා මං සීරියල් එක හදලා කැව්වට හරි ගියේ නැහැ. කමන්නේ. අපි try කරමු තව පැයකින් විතර. ඉතින් දැන් අම්මා කනවා. මේව සෙල්ලම් කරන්න දාලා ඉතින් මම ඊට පස්සේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඔන්න බබෙක් සීරියල් කන්නලු යන්නේ. කයිද? ඔව්. මොකද තාත්තේ? yes ද no ද? ටිකක් කනවා. දැන් බඩගිනියාවද? Oh, yeah, come. Go. Ipara ka na dali. Go. Go. Ipara. Go. Yung kanon. හිටගෙන කමුකෝ අපි. හිටගෙන කමුකෝ. අපේ බබාට අද වාඩි වෙලා කන්න බෑලු. ඉතින් අම්මිගේ ඇඟේ ඉන්නන්නු කන්න ඕන. නේද? කමන්නේ. කනවනේ. යෝ. වොත් පොඩ නිදිමතක් එනවා. කීදලා දැන් 9. ඔව්. 6:45නේ හැරුණේ. ඉතින් 9:45 වෙද්දී එයාගේ 3 hours wake window එක හරි. ඒ කියන්නේ හැරන් ඉන්න කාලේ සාමාන්‍යයෙන් මෙයා පැය 3ක් වගේ තමයි දැන් හැරන් ඉන්නේ. පැය 3:00මාරක්. 3:00මාර පයින්නකොට නම් හොඳටම මහන්සි යන්නන්න ගන්නවා. ඉතින් උදේට ටිකක් පැය 3ක් කිට්ටු වෙද්දිම නිදිමත එනවා. මේක කෑවුවම බඩ පිරෙනවා. ඊට පස්සේ ටිකක් පැය භාගයක් තියාගෙන ඉඳලා නිදි කරවන්න පුළුවන්. එයා බලනවා අම්මා මොකද මේ ෆෝන් එකට කතා කරන්නේ කියලා. නේද? ඒක නේද? මොනවද හිතන්නේ මගේ බෙට්ටියා? මගේ බෙට්ටියා. පෙරාගෙන කනවා පොඩි නත්තා පප්පෙක් වගේ. අයියේ මගේ ටී-ෂර්ට් එකේ ගන්න එපා. කන්න. අල්ලලා ගිහිල්ලා වගේ. ඕකේ. කො. පුතේ ඇඟි අර බලන්න ඔළුවේ දාගත්තා. අර නනලේ. අයියෝ මේ හන්නකෝ. Ko, දැන් මේ කටක් කන්න. ඔන්නේ නෝ. එන්න ගෑවා. හරි.
හරි. ඉතින් මම දැන් කරන්නේ මෙයාට කවලා ඊට පස්සේ මෙයාව නිදි කරවනවා. මම දැන්ට වීඩියෝ එක පොඩ පෝස් කරනවා පේනවනේ හැටි. ඉතින් හොඳට කනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් කාගෙන යනවා. ඉතින් දැක්කනේ මම ඒකයි බබාලට බලෙන් කවන්නේ නැත්තේ. මොකද මෙහි පීඩියාට්‍රිෂියන්ස්ලා වුණත් කියන්නේ එයාලා බඩගිනුනාම එයාලා කනවා. එක්ක කිරි බොනවා. ඉතින් ඒ නිසා වද වෙන්න එපා ලොකුවට කියලා. ලෙඩක් ඇරෙන්න. දැන් ලෙඩක් මොන හරි තියෙනවා නම් කන එක කොහොමත් අඩු වෙනවා. ඔව්. ඉතින් මම පැය භාගයක් ඉඳලා දැන් ආයෙ ඔෆර් කරාම දැන් හොඳට කාගෙන යනවා. ඉතින් ඒ නිසා මම දන්නේ තමයි මම මෙයාව අඬව කවන්නේ නැත්තේ බලේ. හරි. අපි එහෙනම් මේ ඊටු ටික කාලා එන්න. හලෝ කියන්. හායි. ඔන්න අම්මයි පුතයි දෙන්නම ලෑස්ති වුණා. හායි. හරි ඔන්න ඉතින් අපි ලෑස්ති වුණා චූටි පැංචා හොඳ නැප් එකක් දැම්මම පොඩි ෂොට් එකක් දැම්මා ඉතින් 9:35ට 9:40ට වගේ නිදාගත්තේ 10:40 වගේ වෙනකන් නිදාගත්තා විනාඩි 55ක් ඉතින් පැයකට කිට්ටුයි ඉතින් ඊට පස්සේ ඔන්න නැගිට්ටා ඉතින් දැන් මං කරේ පුංචි පැට්ටගේ මූණ ටිකක් පිහලා මූණ හොදලා වගේ අරගෙන ඩයිපර්ස් මාරු කරලා ඔක්කොම කරලා ඉතින් දැන් ඉන්නවා ඉතින් දැන් මම මොනවත් මෙයාට කන්න දෙන්නේ නැහැ මොකද උදේ හොඳට සීරියල් කෑවා කිරිත් බිව්වා ඉතින් තව චුට්ටක් ඉඳලා දවල්ට තමයි කන්න දෙන්න ඕන ඉතින් අපි දැන් ටග් ගාලා යනවා ග්‍රොසරිස් ගන්න ඉතින් ඔන්න මමත් ලෑස්ති වෙලා ඉන්නේ හලෝ අද ටික රස්නේ දවසක් ඉතින් ඒ නිසා මම කොට කල්සුමක් ඇඳුවා අපි යන්න එහෙනම් යන්න shopping mall එකට පොඩි රවුමක් දාන්න පොඩ රවුම් ගහන්න යන්න යන් හරි එහෙනම් මම දැන් මෙයාව කාර් එකේ දාගෙන යනවා ඕගලන් එක්ක shopping center එකේදී එකතු වෙන්න යමු ඔයගලන් පේනවද දන්නේ මෑගේ නහය හොටු ඉතින් තව දෙයක් කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ බබා චාල්කයා පටන් ගත්තා කියලා චාල්කයා පටන් ගත්ත දවසේ ඉඳන් හැම සතියෙම මෙයාට මොකක් හරි ලෙඩක් හැදෙනවා හැබැයි ලොකු ලෙඩ නෙමේ පොඩි හෙම්බිරිසාවක් නහය හොටු පොඩි කැස්සක් ඉතින් චාල්කයා එකේ දාන අවාසිය තමයි ඒක මොකද එක එක ළමයි එක එක ලෙඩ අරන් එනවා ඉතින් ඒ නිසා මෙයාටත් බෝ වෙනවා එහෙම තමයි මම හිතන්නේ හැම සතියෙම වගේ මෙයා පොඩි හෙම්බිරිසාවක් තියාගෙන ඉන්නා ඒක හොඳ වෙන්නෙම නෑ රවුමට ළමයින්ගෙන් යනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මොනා කරන්නද? හරි එහෙනම් යන් කාර් එකේ ගිහිල්ලා එකතු වෙන්න. හලෝ. ඔන්න අපි ආවා. ඉන්න පොඩ්ඩක් අපි ප්‍රෑම් එක ගන්නකම්. ඔන්න අපි ආවා. ඉතින් මම පාක් කරා හොඳ වෙලාවට පේරන්ට්ස් ලට තියෙන පාකින් ස්පොට් එකක් හම්බුණා. එහෙනම් එන්ට්‍රන්ස් එකට ගොඩක් ළඟයි. ඉතින් මම සාමාන්‍යයෙන් shopping ආපුවාම groceries ගන්න කලින් පුතා එක්ක ප්‍රෑම් එකේ පොඩ රවුමක් දාලා කොෆි එකක් බීලා ඊට පස්සේ තමයි ආයෙ ඇවිල්ලා ට්‍රොලි එකක් අරගෙන යන්නේ. ඉතින් ඒ ටික තමයි දැන් කරන්න යන්නේ. ඒ ටික කළා රවුමක් දාලා ඇවිල්ලා LD එකට ගියාම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. යා ඉතින් මේ තියෙන්නේ අපි මේ දවස්වල පාවිච්චි කරන්නේ අපේ travel pram එක. මොකද ඒක පාවිච්චි කරන එක මාර ලේසි. ලොකු pram එක ගෙදර තියලා එනවා. end Hello. Hi. Hey, hi. Yeah. ඔන්න ඉතින් අපි කොෆි එකක් බීලා
පොඩි රවුමක් දාලා ආවා. I think දැන් මං කරන්නේ මං කාර් එක ළඟට ආවා. I think දැන් ප්‍රෑම් එක ඇතුළට දාලා චුටි පැංචාව ට්‍රොලිය තියන් යනවා. මං කේමාට එකට චුට්ටක් ගියා. මං යාට ලස්සන ඇඳුම් දෙයක් ගත්තා. ඉස්සරහට සීත කාලේ එන නිසා මං ඒ ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. මෙයා බනිස් කෑල්ලකුත් කෑවා මාත් එක්ක කොෆි බීවි. අපි යන්න එහෙනම් ගන්න ග්‍රොසරිස්. යන් LD එකේ කතා කරන්න පුළුවන්. මොකද ඒකේ සාමාන්‍ය මියුසික් දාන්නේ නැහැ. ඉතින් මම එතනදී ඔයගලන්ට පෙන්නන්නම් අපි මොනවද ගන්න කියලා. යමු. යා. හරි ඔන්න මම ට්‍රොලි එකක් ගත්තා. මෙහි ගොඩක් ට්‍රොලි වල මේ වගේ පොඩි සීට් එකක් තියෙනවා බබාලව තියන් යන්න. ඒකට සේෆ්ටි බෙල්ට් එකකුත් එනවා. ඉතින් මම බෙල්ට් එක දැම්මා. දැන් මෙයාව ස්ට්‍රැප් කරලා තියෙන්නේ. හලෝ. අපි යන්නේ එහෙනම් බඩු ගන්න. යා. හරි. ඔන්න අපි ආවා. LD එකට ආවා. මොනවද ගන්න අපි ගමු කෙසෙල්. හොයමු කෙසෙල් ගෙඩි දෙයක්. එක් ගමුද? හා. හරි. හලෝ. ඔන්න ඉතින් අපි LD එකට ආවා. පුංචි පුතා ඉන්නවා. එයාට ඉතින් ආසයි ට්‍රොලි එකේ උඩ ඉන්න නිසා. කො? මේ හලෝ. වටපිට බලනවද? එළවලු පළතුරු ගන්නවද? හරි. ඉතින් අපි සාමාන්‍යයෙන් ග්‍රොසරිස් ගන්නකොට ලිස්ට් එකක් ලියන් එන්නේ මං. ඊයේ රෑ අපි ලිව්වා. ඉතින් මං දැන් ඒකේ විදිහට බොට් එක ටග් ගාලා ගන්නවා. ඉතින් මේ සෙක්ෂන් එකේ උගන් පේන ඔක්කොම එළවලු පළතුරු ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. අතන මස් තියෙනවා. ඒ ටික තමයි වැඩිපුරම ගන්න අපි. ගමු. ඔයාට අලිගැට පේර දෙනවා මේ සතියේ. අපි ගමු අලිගැට පේර. අලිගැට පේර ගෙඩියක් මේ. ඔව් ආ කනවද ඇවකාඩෝ? යම්. අරන් බලමු. හරි. මෙතන තියෙනවා මේ තියෙන්නේ කැරට් කිලෝ එක $2යි. මේ කැරට් ගමුද? කැරට් දෙකක් ගමු. තාත්තට ඕනි කිව්වා. හරි. ඔයාලා ගන්න කැරට් එක. වටන්න එපා. හරිද? ඉතින් අපි ගන්න අල ජාතිය මේක ඒක කීයද? කිලෝ 1.5ක් 5.99. මෙහෙම එල්ලමු. ඔය පැකට් එක හපන්න එපා. ඔන්නම තියන් ඉන්න. මේ තියන්නේ. අපි ගමු. පක්ෂෝයි එකක්. බ්‍රොකොලි ගත්තා. ප්ලම්ස් එකක් ගමුද? මේ ප්ලම්ස්. මේක කනවද? බටර්නට් ස්ක්වොෂ් එක. කනවද? හරි. අපි එළවලු පළතුරු ඔක්කොම ගත්තා. අපි දැන් යම් මස් ගන්න. සෙක්ෂන් එක ආවා. මීට් සෙක්ෂන් එක. කොම මස් ජාති මෙතන තියෙන්නේ. මොනවද ඕනේ? හරි මේක ගමු. pork and meat pens. චන්ඩි පැටිය කෑ ගහන්නේ කවුද? බල්ක් පැක් එක ගමු. මේ මස් මේක ගමුද? මේක ගමු. මගේ බෑග් එක හපනවද? හරි ඔන්න මස් ටිකක් ගත්තා. ඉතින් දැන් අපි යන්නේ ඩේරි සෙක්ෂන් එකට. එතන තමයි කිරි, යෝගට් ඒ වගේ දේවල් තියෙන්නේ. එතනට ගිහලා ඒ ටික ගමු. ඉතින් මම මෙන්න මේක ගන්නවා ඉස්කෝලේට අරන් යන්න මගේ ස්නැක් එකක් විදිහට ගන්න. මේකේ පැකට් 4ක් තියෙනවා. ඉතින් අපේ ටී ටයිම් එකට තේ එකක් එක්ක ටග් ගාලා කන්න හොඳයි. පොඩි ස්නැක් බොක්සස් 4ක් තියෙනවා. ක්‍රැකර්ස් උයි චීස් උයි තියෙන්නේ. මේක කීයද?
ඔව් මේ තියෙන්නේ කොල්බි එක 399යි. ඉතින් මේක මම ගන්නවා 4 pack එක. ඉස්කෝලේ අරගෙන යන්න. වටත් ඕනද? වටත් ඕනද? අල්ලන් ඉන්නවද? වටන්න එපා. මසන් චීස් එකක් ගමු අපි. එක එක කෑම වලට දාන්න ඕන වෙනවා ෆ්‍රිජ් එකේ තියන්න. ඔව් පුතා වටන්න එපා. හරිද? වැටෙයි. හරි මේ තියෙන කිරි සෙක්ෂන් එක අපි ලොකු බෝතල් ගන්නෑ මොකද අපිට එච්චර ඕපන් කරලා ගොඩක් දවස් තියන්න වෙනවා එතකොට ඒ හින්දා අපි ගන්නේ මෙන්න මේ පොඩි පැක්ස් මේකෙන් දෙකක් ඇති කො දැන් අම්මිට දැන් හරි හරි ඔන්න දැන් එනවා අපි යෝගට් සෙක්ෂන් එකට අපි බලමු යෝගට් ඕ මෙතන කිඩ්ස් යෝගට් ගොඩක් තියෙනවා අපේ චූටි පුතා ආස යෝගට් එක කෝ චූටි පුතා ආස යෝගට් එක කෝ අයියෝ ඒක අද නෑනේ වැනිලා එකක් තියෙනවා මෙතන සාමාන්‍යයෙන් ඒක අද නැහැ මේ තියෙන්නේ ඒක ඉවර වෙලා අයියෝ ඕ පුතේ ඔයාගේ යෝගට් එක ඉවර වෙලානේ මොකද කරන්නේ මෙතන එක එක ෆ්ලේවර්ස් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති රාස්බෙරි බ්ලූබෙරි ස්ට්‍රෝබෙරි මැංගෝ කියලා එක එක ඒවා පුතා කන්න ආසම එක වැනිලා එක ඒක ඉවරයි බලමු වෙන මොකක් හරි ඉතින් මම නෝමල් ග්‍රීක් යෝගට් එක ගත්තා මගේ කෑම වලට දාන්න මේක ගත්තා ඒ වුණාට ඔයාගේ කිඩ්ස් එක නැහැනේ ඒක අපි වෙන තැනකින් ගන්න වෙනවා මේ අපි බනානා එකක් try කරලා බලමුද බනානා එකක් try කරලා බලමුද බනානා එකක් try කරලා බලනවද කොහොම ඉන්න බල මේ තියෙන වැනිලා වෙන එකක් අපි මේක බලමු ඔන්න එක්කෙනෙක් බඩගිනි කියලා අඬන්න ගත්තා ඉතින් මම යෝගට් පවුච් එකක් දෙනවා කො කනවා බඩගින්නක් ආවද අයියෝ සෝරි මේ කාලේ ඉවර කරමුකෝ අලා ගන්න එපා මම ගන්න ඉතින් මම මේක ගත්තා වැනිලා ෆ්ලේවර්ඩ් එක මේ බ්‍රොක්ලි එකේ වැනිලා එක තමයි ආස වෙන જાතියකුත් තියෙනවා වැනිලා කියලා ඒක තමයි වෙන්දර කන්නේ මේකත් ෂේප් වගේ මේකත් කනවා හලෝ අපි LD එක මැද්දේ ඉන්න යෝගට් කනවා පෙරාගෙන කනවා හොඳ වෙලාවට මම බිබ්බයක් ගෙනාවා හෑන්ඩ් බෑග් එකේ බඩගින්නක් ආවද අනේ හරි ඔන්න ඉතින් අපි LD එකේ යෝගට් පවුච් එකක්ම කෑවා කොල්ලට පොඩි බඩගින්නක් ඇවිල්ලා ඉන්න බැරි වුණා ඉතින් හොඳට කෑවා චුට්ටක් කියවන හින්දා මම පොඩ අතර ගත්ත පව හින්දා ඉතින් දැන් අපි ඉතුරු බඩ ටික ගන්නවා යා හරි නේද හරි ඉතින් අපි දැන් ගන්නවා ඩ්‍රින්ක්ස් ටිකක් අපි බොන්නේ කෝක් 0 විතරයි මේකේ 0 sugar හින්දා LD වල වදේ තියෙන මේකයි ඒගොල්ලෝ පෙට්ටි පිටින් තියන්නේ අපි තමයි ගන්න ඕන බලමු චප්ප වෙන්න තියන්න මේන්නේ ඔන්න අපි බට්ටි ගත්තා ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් අන්තිම ටික මම දඩි විඩි ගාලා ගත්තා දැන් නම් මෙයාගේ බඩගින්න හරි ෆුල් පවුච් එකම කෑවා හරි ගෙදර යන් We're in trances, going off to different places, different planets. Watch your aura pass me by, losing balance. What if we run out of time? හලෝ මගේ අතුරු අරන් මොනවද කරන්නේ? ඔන්න අපි කාර් එක ළඟට ආවා බට් ටික අරගෙන යන්න ගෙදර
ඔන්න ඉතින් ග්‍රොසරි shopping කරලා ඉවරයි. ඉතින් මම දැන් කරන්නේ පුතාව කාර් එකට දාලා කාර් සීට් එකේ ඔක්කොම සීට් බෙල්ට් දාලා මේ බඩු ටිකක් දාගෙන ගෙදර යනවා. ඊට පස්සේ මම ඔයගලත් එක්ක එකතු වෙන්නම්. ඉතින් මම එන ගමන් වුලිස් එකට ගියා පොඩි බඩු ටිකක් ගන්න. මම එතන නම් වීඩියෝ කරේ නෑ. මට ඕනුනේ ටක් ගාලා අරගෙන එළියට එන්න. ඉතින් ගෙදර ගිහලා පෙන්නන්නම්. යතුරු කන්නේ නෑ. යතුරු කන්නේ නෑ. කෝ හලෝ දැන් මෙයාගේ නැප් ටයිම් එක ළඟ එනවා. ඉතින් දැන් 2ට කිට්ටුයි. සාමාන්‍යයෙන් 2:00 වෙද්දි තමයි මම මෙයාව හවසට නිදි කරවන්නේ. ඉතින් ඉක්මනට ගෙදර ගිහිල්ලා තව මොන හරි බඩගිනිද බලලා කන්න දීලා නිදි කරවන්න ඕන. යා ටගලයා. හලෝ. ඔන්න අපි ගෙදර ආවා. ඉතින් මං කාර් එකේ එද්දි කියෝ ආවේ මෙයාත් එක්ක. මොකද මෙයා නිදි කිරා වැටි ආවේ. ඉතින් මං ආස නැහැ කාර් එකේ නිින්ද යනකොට. එතකොට මේ නිින්ද කැඩෙනවා එළියට ගන්නකොට. ඉතින් පේනවනේ පොඩ්ඩක් නිදිමත ඉන්නේ. ඉතින් මම දැන් කරන්නේ දැන් මම මෙයාට දවල්ට කන්න දෙන්න හැදුවොත් මෙයා පොඩ්ඩක්වත් කන්නේ නැහැ. මොකද නිදිමත වෙලාවට කෑම කන්නේ නැහැ. ඉතින් යෝගට් පවුච් එකක්ම කාපු හින්දා මං හිතනවා බඩ පිරීලා ඇති කියලා. මම කිරි ටිකකුත් දීලා බලනවා. ඊට පස්සේ ටක් ගාලා නැප් එකට දානවා. මොකද මෙයාගේ දැන් නැප් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම බඩ ටික ගන්නවා. බඩ ටික දාම කාර් එකේ. මම ටක් ගාලා මෙයා උස්සගෙන ආවා. හරි දොයිමුද? පොඩි නැප් එකක් දාමු. ය හලෝ. ඉතින් මං හිතුවා හරියටම හරි කොල්ලට හොඳටම නිදිමතේ ආවේ. ඇවිල්ලා මම ඇඳුම් මාරු කරගත්තා. මොකද කිරි දෙන්න ඕන නිසා. ඉතින් කිරි දීලා කිරි බිව්වෙත් නැහැ. කිරි විනාඩි 5ක් වගේ උරලා එහෙමම හොඳටම නිදිමතේ නිදි උරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මං හිමීට ගිහලා කොට් එකෙන් තිබ්බා. එකපාරට මාදියා බල්ලා හැරිලා අනිත් පැත්ත හැරිලා දැන් ඔන්න හොඳටම නිදි. පොඩ්ඩක්වත් ඇඬුවේවත් නැහැ. එයාට වෙච්චට නිදිමතේ ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ. හොඳට දොයි කොට් එකේ. හරි එද්දි ගෙදර රස්නේ මම දැන් AC එක දැම්මා පුතාගේ කාමරයටත් එක්ක අද ටික රස්නේ දවසක්. ඉතින් ගොඩක් දවස් වලට මෙහෙම තමයි වෙන්නේ. ග්‍රොසරි shopping ගියාම මම සිකුරාදට මම යාගේ උදේ නැප් එක ගෙදර කරලා යන්නේ. එතකොට මට පැය 3ක් විතර තියෙනවා. ඉතින් බඩු අරන් එද්දි ගොඩක් වෙලාවට යාගේ ඊළඟ නැප් ටයිම් එකට කිට්ටුයි. වෙනදාට නම් ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා මට කන්නත් ටිකක් වෙලාව තියෙනවා කවන්නත් පුතාට. ඒ වුණාට අද අපි කේමාට් එකකට චුට්ටක් ගිය හින්දා පොඩ පරක් වුණා. ඉතින් පුතා බඩගිනි හින්දා තමයි අර යෝගට් ඉල්ලුවේ. ඉතින් යෝගට් කාලා දැන් බඩ පිරලා තියෙන්නේ. දැන් මම කරන්නේ පුතා නැප් එකෙන් නැගිටට පස්සේ යාට දවල්ට කවනවා. ඉතින් මම දැන් කරන්නේ යන්නේ පල්ලෙහාට ගිහිල්ලා කාර් එකේ තාම බඩු ටික එළියට අරගෙන ඔයගලන්ට අද ගත්තුවා පෙන්නන්නම්. ඒ වගේම බිල් එකයි ඔක්කොම පෙන්නන්නම්. හරි එහෙනම් අපි පල්ලෙහාට යමු. හරි ඉතින් මේ තියෙන ගත්තු බඩු ටික මේ ටික අරන් ගිහිල්ලා මම ඔයගලන්ට පෙන්නන්නම් ගත්තේ මොනවද කියලා. ඉතින් මම බඩ ටික දාන්න කලින් ඕගලන්ට පෙන්වන්න ඕනේ හින්දාම මේසෙට ලෑස්ති කරා. ඉතින් මම ටක් ගාලා ඕගලන්ට බඩ ටික පෙන්නලා ඉන්නම්. හරි ඉතින් ප්‍රධාන වශයෙන් අපි 95%ක්ම අපේ බඩු ගන්න LD එකෙන්. ඉතින් මම LD එකෙන් ගත්ත බඩු ටික පෙන්නන්නම්. ඉතින් එළවලු වලට එක රෙසිපීස් වලට මේ සතියේ උයන්න මම ගත්තා මේකට කියන්නේ pak choy කියලා. එතකොට ස්ලයිගේ රෙසිපීස් වලට බ්‍රොකොලි ගත්තා. මට කන්න බ්‍රොකොලීනි. පුතාට දෙන්න අවකාඩෝ ගෙඩියක් ගත්තා. පම්කින් ගත්තා. ඒකත් පුතාට හදලා දෙන්න. ප්ලම්ස් ගත්තා අපි මේ සතියේ ෆෘට් එක විදිහට. මම එක සතියට පුතාට දෙන පළතුරු මාරු කරනවා. ඉතින් මේ සතියේ මම හිතුවා ප්ලම්ස් දෙන්න. ඒ වගේම කෙසෙල් දෙන්න හිතුවා. ඉතින් ඒ ටික තමයි එළවලු පළතුරු. කැරට් තියෙනවා. කැරට් කිලෝ 2ක් ගත්තා මටයි ස්ලයිටයි. ඒකෙත් පුතාටත් කැරට් ටිකක් හදන්න. අල පැකට් එකක් ගත්තා. ඊළඟට කිරි යෝගට් ඒ වගේ ඒවා. මේ තියෙන අපිට කොෆි බොන්න කිරි. චීස් ගත්තා. බටර් මම ගන්නේ අන්සෝල්ටඩ් බටර්. මොකද පුතාටත් අපි කෑම වලට බටර් දාලා දෙනකොට ලුණු නැති බටර් එක ගන්නෙ මම LD එකෙන්. ඒ වගේම යෝගට් ගත්තා. මේක අපිට කන්නයි පුතාට සමහරලාට මම කෑමට මික්ස් කරනකොට යෝගට් මික්ස් කරනවා. පුතා නිකම්ම යෝගට් පවුච් එකක් කනවා නම් එයා වැනිලා එක තමයි ආස. මේ බ්‍රුක්ලි එකේ වෙන විදිහ එකකුත් තියෙනවා. අද ඒක තිබුණ නැහැ. ඊට පස්සේ මේ එතන මෙහා පැත්තේ මේකක් තිබ්බා. ඉතින් මේක තමයි අර පුතාට බඩගිනි ඇවිල්ලා try කරන්න දුන්නේ. යාගේ ඒක හොඳට කෑවා. ඉතින් ඒ නිසා මම ඒකෙන් පවුචස් 3ක් ගත්තා. චීස් ගත්තා. මේ තියෙන මට ඉස්කෝලේ අරන් යන පොඩි ස්නැක් පැක් එකක්. මේකේ ඇතුලේ චීස්ුයි ක්‍රැකර්ස්ුයි තියෙන පැකට්ස් 4ක් තියෙනවා.
ඒ ටික ගත්තා. මස් වලට pork and beef mince එකක් ගත්තා. එතකොට pork loin කියලා එකක් ගත්තා ඩිනර් එකට හදන්න. මේ ස්ටේක් එක පුතාට මේක මම බැදලා හීනි තීරු කපලා යාට උරන්න දෙනවා. එයා ආසයි ඒකට. ඉතින් හපලා නම් කන්නේ නැහැ තාම. ඒ වුණාට එයා ආසයි ස්ටේක්ස් උර ඉන්න. ඉතින් ඒක ගත්ත ටිකක් හොඳ ස්ටේක් එකක්. චිකන් බ්‍රෙස්ට් ගත්තා. මෙතන ගොඩක්ම චිකන් ස්ලයිඩ් තමයි. එයා 아무තු ඩයට් එකක් කරනවා මේ දවස්වල එළවලුයි චිකනුයි විතරයි කන්නේ. ඉතින් ඒකට එයාට පැක්ස් දෙකක්ම ගත්තා. මෙතන කිලෝ 2.5ක් විතර චිකන් තියෙනවා. ඊළඟට පොඩි තව පැන්ට්‍රි අයිටම්ස් ටිකක් ගත්තා. නූඩල්ස් පැකට් එකක්, garbage bins කුණු බෑග්ස්, බිස්කට් එකක්, ඩයිජෙස්ටිව් බිස්කට් එකක් ගත්තා. මේ කේපර්ස් කියලා මේක ස්ලයිඩ්ගේ මොකක් හරි රෙසිපි එකට එයා ගන්න කිව්වා. ඒ වගේම අපි බොන සොෆ්ට් ඩ්‍රින්ක් එක Coke Zero bottles දෙකක් ගත්තා. ඉතින් ওই ටික තමයි LD එකෙන් ගත්තේ. ඊට අමතරව මම එතන එහා පැත්තේ මස් බුච්චා එකක් තියෙනවා, මස් කඩයක්. එතනින් පෙරි පෙරි මැරිනේටඩ් චිකන් කිලෝ එකක් ගත්තා. මේ තියෙන ඒකත් අපිට හදාගන්න. වුලිස් එකට ගියා. ඒකෙන් මම චිප්ස් පැකට් එකක් ගත්තා නිකන් ස්නැක් එකකට කන්න. ඒ වගේම මෙන්න මේක ගන්න තමයි ඇත්තටම ගියේ. pear and prune කියන මෙන්න මේ පවුච් එක. මේක මම සම්පූර්ණයෙන්ම යාට පුතාට කන්න දෙන්නේ නැහැ. මේකෙන් චුට්ටක් කවනවා. මොකද මේක හොඳයි. බඩ තද වුණාම මේක කාපු ගමන් පුතාට හොඳට පූප් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා টয়ලට් යනවා හොඳට. ඉතින් ඒ නිසා ඉඳලා හිටලා බඩ තද වුණාම දෙන්න මම මේන් එකක් පැන්ට්‍රි එකේ තියා ගන්නවා. ඉතින් ඒක ඉවර වෙලා තිබ්බා. ඉතින් වුලිස් එකට ගියේ ඒක ගන්නමයි. මම ඉතින් ඒකෙන් දෙකක්ම ගත්තා. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් බිල් එක. අපි සාමාන්‍යයෙන් මම අපේ බජට් එක කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ග්‍රොසරිස් වලට ඩොලර් 200ක් තමයි සතියට බජට් කරන්නේ. ඒක අපිට සාමාන්‍යයෙන් ඇති 200 කියන්නේ ටෝටල් බිල් එක. ඒ කියන්නේ LD වුලිස් එකෙන් අපි මොන හරි ගත්තොත්, මස් ගත්තොත්, ඒ වගේ සතියේ මැද්දේ මොන හරි හදිසියෙ ගන්න වුණොත් අන්න ඒ වගේ අපි සතියකට ග්‍රොසරිස් සඳහා වියදම් කරන බජට් එක තමයි අපේ 200. ඉතින් මේක අඩු වැඩි වෙනවා. සමහර සතිවල 200ට වඩා යනවා. 220ක් 230ක් සමහර සතිවල 200ට වඩා අඩුවෙන් යනවා. ඉතින් ඔහොම ගියාම සතියෙන් සතිය ගිහලා මාසෙට ඒක බැලන්ස් වෙනවා. ඉතින් මම අද පෙන්නනම් ඕගලන්ට බිල් එක කොහොමද ආවේ කියලා. මේ තියෙන බිල් එක LD එකේ. ඉතින් ඔක්කොම ගිහලා LD එකේ අද බිල 131.90ක් ආවා. ඒක තමයි LD බිල් එක. ඉතින් ඊට අමතරව මෙන්න මෙතනට ඩොලර් 10ක් විතර ගියා වුලිස් එකේ ඒ ටිකට. ඊට අමතරව මේ මස් කිලෝ එකට ඩොලර් 11ක් ගියා. ඉතින් 10 එතන 20ක් වගේ ගියා කියමුකෝ. ඉතින් එතකොට මෙතන 131යි. අද ඩොලර්ස් ඔක්කොම ටෝටල් 150ක් විතර දල වශයෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අද ඩොලර් 50ක් ටිකක් අඩුවෙන් ගියේ. ඉතින් ඒ මොකද අද අපිට ගොඩක් පැන්ට්‍රි එකට අවශ්‍ය දැන් টয়ලට් පේපර්, ඩිෂ් වොෂ් ලික්විඩ් අන්න ඒ වගේ ඒවා අද ගන්න තිබුණේ නැහැ. සමහර සතිවල ඒ වගේ ඒවා ගන්නකොට ටිකක් 200ට වඩා වැඩියෙන් යනවා. ඉතින් ඒකයි මම කිව්වේ හැම සතියෙම ගාන්ට එන්නේ නැහැ කියලා. ඉතින් ගිය සතියේ මට මතකයි අපි টয়ලට් පේපර් ගත්තා, එතකොට ලොන්ඩ්‍රි ලික්විඩ් ගත්තා, අන්න ඒ වගේ ලොකු බල්ක් අයිටම්ස් ගන්නකොට 200ට වඩා පනිනවා. ඉතින් එතකොට අද මේ 50ක් ඉතුරු වුණු එකෙන් ගිය සතියේ වැඩියෙන් ගිය එක බැලන්ස් වෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා 200ට මැච් අපිට ගාන්ට බැලන්ස් කරන් යන්න පුළුවන් කියලා. ඒ වගේම මෙන්න මේක ඔයගොල්ලෝ දකින්නත් ඇති මේස් තියෙනවා සුෂි දෙකක් ගත්තා. ඉතින් ෆ්‍රයිඩේට ගිය සතියේ මම මීල් ප්‍රෙප් කරේ නැහැ. ඉතින් අනික ෆ්‍රයිඩේට අපි මස් කන්නේ නැහැ. අපි කැතලික් හින්දා ෆ්‍රයිඩේට අපි සී ෆුඩ් මොන හරි මාළු හරි එහෙම මොන හරි කනවා. එක්ක වෙජිටේරියන් මීල් එකක් ගන්නවා. ඉතින් ගිය සතියේ වෙලා තිබ්බේ නැහැ ඒකට වෙනම හදාගන්න. ඉතින් ඒ නිසා මම අද එළියෙන් ගත්ත සුෂි දෙකක්. මෙතන තියෙන්නේ මේ මොකද්ද මේක සුෂි ජීරෝ කියන ෂොප් එක. මේ ගොඩක් shopping malls වල තියෙනවා. මම ගත්තේ ස්පයිසි ටෙරියාකි සැමන් කියන එක. මේක මම කලින් කාලා තියෙනවා. හරිම රසයි. අනික දෙකක් හොඳටම ඇති. පොඩි වගේ පෙවුනට මේක කෑවම මාර විදිහට බඩ පිරෙනවා. ඉතින් එයින් දෙකක් ගත්තා. එතනට ඩොලර් 8ක් විතර ගියා. ඉතින් ওই විදිහට තමයි අද දවසේ ස්පෙන්ඩ් කරේ ග්‍රොසරිස් වලට. ඉතින් මම දැන් කරන්නේ මේ බඩු ටික ටට්ටක් ගාලා ෆ්‍රිජ් එකට දානවා. මොකද ඕගලන්ට පෙන්නන්න හින්දාමයි මේසෙට මෙහෙම ඇතිරිුවේ. නැත්තම් මම වෙනදාට බෑග් එකෙන් කෙලින්ම ෆ්‍රිජ් එකට තමයි දාන්නේ. හරි. ඉතින් මගේ ප්ලෑන් එක තියෙන්නේ පුතා හැරෙන්න කලින් බට්ටික ෆ්‍රිජ් එකට දාලා නිවි හැනිල්ලේ පොඩ්ඩක් මේ ලන්ච් එක ගන්න. ඉතින් මම ඒ ටික ඔයගලන්ට ටක් ගාලා ෂොට්ස් ටිකක් දාන්නම්.
ඉතින් ඔන්න බට්ටි ඔක්කොම දාගත්තා. දැන් පොඩ රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් පුතා දැන් ගොඩක් වෙලාවට පොඩි නැප් එකක් දායි. මොකද උදේ ආ පැයක් හොඳට නිදාගත්තා. ඉතින් මම නෝට් කරලා තිනවා එයා එක පොඩි නැප් එකකුයි එක ලොකු නැප් එකකුයි දාන්නේ. උදේ පොඩි එකක් දැම්මොත් හවසට ලොකු එකක් දානවා. උදේ ලොකු එකක් දැම්මොත් හවසට පොඩි එකක් දානවා. ඉතින් ඒ කියන්නේ තව පැය විනාඩි 20කින් විතර හැරෙයි. යා සාමාන්‍යයෙන් පැය භාගයක සයිකල් එකක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මම දැන් ටක් ගාලා මගේ සුෂි දෙක කනවා. තව පොඩි දෙයක් කියන්න අමතකුණා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් පුතාට බඩගිනි ඇවිල්ලා මම යෝගට් එකක් කැවුවානේ. ඒක මම LD එකෙන්මයි ගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මෙහි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර අවංකකම ගොඩක් කියන්නේ ගොඩක් ඒගොල්ලෝ පිළිගන්නවා. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා ඇහුවා මම මේකට ගෙවලා කවන්නද කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ ඔයා කවන්න අන්තිමට ගෙවනකොට ඕකටත් එක්ක ගෙවන්න කියලා. ඉතින් ඒක මෙහි හරි කොමන් දෙයක්. බබාලට එහෙම ගොඩක් වෙලාවට මොන හරි සුපර් මාකට් එකේ ඒ වෙලට ගන්න දෙයක් ගොඩක් වෙලාවට අම්මලා කවලා පැකට් එක අරගෙන ගිහිල්ලා පැකට් එක ස්කෑන් කරලා ගෙවනවා. ඉතින් ඒක හැමෝම අවංකව කරන දෙයක්. ඉතින් ඒ නිසා මමත් පුතාට ඒකට ගෙවන්න නැතුව තමයි කැවුවේ. ඊට පස්සේ කවුන්ටර් එක ළඟට ගියාම ඒකටත් එක්ක ගෙව්වා. ඉතින් එහෙම තමයි කරේ. ඉතින් මම හිතුවා vlog එක මෙතනින් ඉවර කරන්න. මොකද මට ඕනුනේ චූටි පැංචා එක grocery shopping ගිය එක තමයි ඕගලන්ට vlog කරලා ගේන්න ඕන උනේ. ඉතින් පැංචා නැගිටතර පස්සේ හවස් වරුවේ ස්ලයිඩ් දෙනවා. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් ෆැමිලි ටයිම් එක ඉතින් සයි හරි ආසයි පුතා එක්ක සෙල්ලම් කරන්න මැට් එකට වෙලා දගල ඉන්න. ඉතින් හරි ෂෝක් පුතා මේ දවස්වල හරි හුරතල්. ඉතින් ඒ නිසා අපි ඒ ටයිම් එක තමයි එන්ජොයි කරන්නේ. ඉතින් ඒකේ ක්ලිප්ස් ටිකක් මම දාන්නම්. ඒ වුණාට මට ඕනේ ෆ්‍රයිඩේ හවස අපි වීකෙන්ඩ් එකටත් ලෑස්ති වෙන හින්දා පොඩ්ඩක් ස්ටයිවි බබයි එක්ක ඉන්න ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ෆෝන් එකම අතේ තියන් ඉන්නේ නැතුව. ඉතින් මම පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම් ඕගලන්ට. ඒ වුණාට මම හිතුවා vlog එක මෙතනින් ඔෆිෂියලි ඉවර කරන්න. හරි. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ අද vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. මට හිතා ගන්න බෑ චූටි පැංචා දැන් ගොඩක් ලොකු වෙලා. මොකද ඉස්සර මට මතකයි මම shopping යනකොට පුතා චූටි වැඩි නිසා මම යාව බඩේ බැඳගෙන තමයි grocery shopping කරේ. දැන් යා කොච්චර ලොකු වෙලාද කියනවා නම් trolley එකේ දැන් යා තනියම වාඩි වෙලා යනවා අර බෙල්ට් එක දාලා. හරිම ෂෝක් හරිම හුරතල්. ඉතින් මට හිතා ගන්න බෑ යා කොච්චර ඉක්මනට ලොකු වෙනවද කියලා. ඉතින් ඔහොම තමයි මගේ කාලය ගත වෙන්නේ. හැම ෆ්‍රයිඩේම ඕක තමයි මගේ රුටීන් එක. උදේට නැගිටලා පැට්ටා එක්ක shopping යන එක තමයි කරන්නේ. හරි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye. බඩගිනි. මං යනවා කන්න. bye bye. කවුද ඇවිල්ලා? එන්න තාත්තා ඇවිල්ලා. චුටි පුතා කනවා නැප් එකට පස්සේ. මේකෙන් කටක් කවත්. Ini Najmi. Kano capek lah ya? Kano. Cheese. Beneath the starlit sky, our love's secret line, like leaves we soar so high. Beneath the moonlight, soft touch your hand in mine gets me every time. Lost in the city lights, our love's electric, right? You make